හෙලෝ කොහොමද ළමයි ඔයාලට අදත් ඔයාලව මායාවී channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රේතාත්මයක් හටගන්නේ කොහොමද? ඔයාගේ වටපිටාවෙත් ප්‍රේතාත්මයක් සැරිසරනවා නම් ඒ ගැන දැනගන්නේ කොහොමද? ප්‍රේතාත්මයකට ඇත්තටම මනුෂ්‍යයාට වෙන කල හැකිද? එසේ කළ හැකි නම් ඊට තියෙන පිළියම් මොනවද? මෙන්න මේ වගේ ගොඩාක් දේවල් මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. සම්පූර්ණ වීඩියෝ එක බලලා ඔයාගේ අදහසත් කමෙන්ට් කරගෙන යන්නකෝ. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකකුත් දාලා channel එකත් subscribe කරන්න. ළඟ තියෙන bell icon එකත් click කරන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයගොල්ලන්ට notification එකක් එනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. Ladies and gentlemen, welcome to the channel. Please subscribe with notifications on. ප්‍රේතයෙක් ප්‍රේත ආත්මයක් ඇතිවීම ගැන බොහෝ දෙනා නොදන්න කරුණක් තියෙනවා. මේ විශ්වයේ කිසියම් සත්‍යයක් ඇතිවන්නේ ක්‍රියා කිහිපයකින් බව බෞද්ධ ග්‍රන්ථවල මනා ලෙස පෙන්눔 කරනවා. සමහර විට මෞකුසයකින් හෝ බීජයකින් අංකුරයකින් ජලයෙන් විය හැකි බවත් සඳහන් වෙනවා. නමුත් ප්‍රේතයා මේ කිසි එකකින්වත් නූපදිනවා. උපන් හැමදෙනාම මරණයට පත් වෙනවා. මරණයට පත්වන තුරුම ප්‍රාණියා ශබ්දයෙන් ආග්‍රහණයෙන් නැත්නම් සුවඳ ගඳ බැලීමෙන් සතුටු වීමකින් හෝ ස්පර්ශයෙන් සම්පූර්ණ වෙනවා. මරණයෙන් පසු රූප කාය හා විඥානයේ පමණක් ඉතිරි කර සෙසුදේ මලමිනිය හැර යනවා. ඒ අතරතුර මේ මලමිනිය තුලින් රශ්මියක් ගන්ධයක් පිට වෙනවා. ඒ පැය 24ක් වන කාලය තුලදී පමණයි. මේ කාලය තුලදී සකීය විඥාණය මෙම මලමිනිය සමග විශාල සම්බන්ධතාවයක් ඇති කර ගන්නවා. සමහර විට ඒ තද බැඳීමක් විය හැකියි. නිසල්මන් වූ මිනිය නිසා උපරිම පැය 24ක කාල සීමාවක් තුල මෙය පවතිනවා. මෙම විඥාණය නිසල්මන් වූ මිනිය සමග සම්බන්ධ වූ අය ගැනද සංවේදී වෙනවා. සමහර විට මිනිය සමීපයේ හඬන අය, ඉතා ආදරයෙන් සිටින අය, ව්‍යාජව හැසිරෙන අය ගැන මේ සියලුම දේ මියගිය ප්‍රාණියාගේ විඥාණය දකිනවා. ඕනෑම නිසල්මන් වූ දේ ගැන වැඩිදුර සම්බන්ධතාවයක් නොගන්නා නිසා උපරිම පැය 24කට සීමා වෙනවා. මේ කාලය තුල මෙම විඥාණය කිසියම් গুপ্ত තීරණයක් ගන්නවා. එහි ක්‍රියාකාරීත්වය සතියෙන්, මාසයකින්, වසරකින් හෝ ඊටත් වඩා දිගු කලකට සමීප වෙනවා. මෙම ඇති වූ මල විඥාණය නැත්නම් බල ශක්තිය ප්‍රේත ශක්තිය බවට පත් වෙනවා. සමහර විට අවශ්‍ය කාලය වන තෙක්, පින් අවශ්‍ය වන තෙක් එම ස්ථානයෙහිම රැඳී සිටිනවා. කිසිම හිරිහැරයක් නොමැති මෙම ආත්මය සිත ඇති කය නැති බඹලව සතරිකි වශයෙන් බුදු කවිවල සඳහන් වෙනවා. සමහර විට මෙම මල විඥාණය සියල්ලන්ම හැර යනවා. එවැනි අවස්ථාද තිබෙනවා. විශේෂයෙන් යම් කෙනෙක් මිය ගිය පසු නිවසට නොගෙන මල් ශාලාවේ තැන්පත් කර තැබීමෙන් හෝ පැය 24 තුල භූමි දාණය හෝ ආදාහනය කිරීමෙන් බොහෝ දුරට ප්‍රේතාත්මය ඇතිවීම නැති කරගත හැකියි. එවැනි ක්‍රියාවලියේදී බොහෝ දුරට මෙම දෝෂය නැති වී යයි. එනමුදු මළගිය ප්‍රාණකාරයා මළ දිනේ සිට හෝ වලදා දිනේ සිට මළ ප්‍රාණකාරයා එම නිවසට ඒමක් හෝ නිවසේ දුර්වල කෙනෙකුගේ ජීවයට ඇතුළු වීමක්ද ෂණයෙන් ඇතුළු වීමක් ගැනද ප්‍රේත සංග්‍රහ පොත්වල සඳහන් බවද අමතක කරන්න බෑ. ප්‍රේතයන් සමග ලිවීම හා සංඥා කරන මනුෂ්‍යයන්ද අද පවා ජීවත් වන බව සඳහන් කළ යුතුයි. ප්‍රේතයා විශ්වයට ඇතුළු වන්නේ මෙසේයි. මෙසේ ඇති වූ ප්‍රේතයා හෝ ප්‍රේත ශක්තිය ස්ථානගත වීමක් හෝ ප්‍රාණඝාත වීමකින් සිතුවිලි ධාරාවට ඇතුළු වීමක් වෙයි. මල්වරයකින් පසු කන්‍යාවියකට කලුකුමාර දෝෂය නැත්නම් කලුකුමාර දිෂ්ටි ඇතිවීම සාමාන්‍යයෙන් මෙම සිදුවීමට ඉතාම සබඳ ක්‍රියාවලියකි. කලුකුමාර දිෂ්ටියද අවශ්‍ය වූ විටක ක්‍රියා කිරීමත් ප්‍රේත දිෂ්ටියද අවශ්‍ය වූ විටක ක්‍රියා කිරීමේ යම්කිසි සමාන්තර භාවයක් ඇත. ප්‍රේත දිෂ්ටිය නැත්නම් ප්‍රේත ආත්මය ස්ථානගත වීම ප්‍රාණඝාත වීම තුලින් සමීපව වාසය කරයිද? පළමුව සකීය සිතුවිලි වලට පමණක් ප්‍රවේශයද? ඉන්පසුව ක්‍රමයෙන් ප්‍රාණියාගේ සිතුවිලි වලට පරස්පර වූ විට ප්‍රේත බලවේගයේ විරුද්ධ ප්‍රතිචාර පැවැත්වීම ආරම්භ කරයි. එම අවස්ථාවේදී ජීවමාන ප්‍රාණියාට නිින්ද නොයෑම, ආහාර අරුචිය වැනි ලක්ෂණ ඇති කරන අතර ඔහුගේ හෝ ඇයගේ ප්‍රතිචාර රටාව මුළුමනින්ම වෙනස් ක්‍රමයකට පත් කෙරේ.
ආරම්භයේදී මෙම ස්වරූපය සරල ප්‍රතිකර්මයකින් සුව නොකළහොත් ක්‍රමයෙන් සකීය ප්‍රේතයෙකුගේ ස්වරූපය හා ස්වභාවය ලැබීමට තරම් ප්‍රගුණ වේ. මේ ප්‍රේතාත්මය ආරක්ෂක গুপ্ত මන්ත්‍රවලටද බුදුගුණවලටද වෙනත් ආගමික වතාවත්වලටද දැඩි විරුද්ධත්වයක් පෙන්눔 කරයි. තවද නිවසේ තැන් තැන්වල සැරිසරන මේ ප්‍රේතයා පිරිත් දේශනාවලදී ඒවා ප්‍රතික්ෂේප කරයි. ප්‍රාණඝාත වූ මෙම ප්‍රේත ආත්මය ලෞකික ක්‍රියාවලදී සුහද වූවද ලෝකෝත්තර ක්‍රියාවලදී විරුද්ධතාවයක් පෙන්වයි. සමහර ප්‍රාණඝාත ප්‍රේත ප්‍රේතියෝ පිරිත්තනිදේ ශ්‍රවණය කිරීමට නොහැකිව මහත්සේ කම්පා වෙයි. මොවුන් යක් පෙරහඬට මහා රුසියෝ වෙයි. යක් බෙර වාදනවලදී කුළුපගව ක්‍රියා කරයි. එනම් ස්ථානයේද නොබලා එම බෙර ශබ්ද තාලය අනුව නැටීම් සිදු කරයි. මේ අතරතුර ඔවුන්ගේ తాවකාලික ප්‍රේතාත්මය තුළින් යම් යම් පැනවලට පිළිතුරුද ලබාගත හැකියි. ඔවුන් නැටීමෙන් කරනුයේ ආරූඪය අඛණ්ඩව පවත්වාගෙන යාම මිස වෙනත් විශේෂ දෙයක් නෙවෙයි. මේ අවස්ථාවේදී පෙර ආත්මය හෝ පසු ආත්මය ගැන කිසිවක් කිව නොහැකි වන අතර ලද ආරූඪ ආත්මය ගැන විස්තරයක් කරයි. මේ සියලුම දේ කිරීමට ප්‍රථම ප්‍රේතයන් සිටීද නැද්ද යන්න දැන ගැනීම ඉතා ප්‍රයෝජනවත් වෙයි. ප්‍රේත කරදරයක් ගැන කී සැනින් ඊට ප්‍රතිකාර කිරීමට යොහුසුලුව වැඩ කිරීමට වඩා පූර්ව පරීක්ෂණයක් අවශ්‍ය බව හැඟේ. යම් ස්ථානයක ප්‍රේත ආත්මයක් පවතී නම් බත් තැන්බීමේදී ලබන හුමාලය වැනි ගඳක් විශේෂ වූ ගඳක් ඇතිවීම. එසේත් නොමැතිනම් අලුතින් කැපූ ගසකින් හමන හුමාලයක් දැනීම හෝ රෙද්දකට හෝ එවැන්නකට වැහි වතුර වැටුණ විට හමන හුමාලය වැනි දේ ප්‍රේතයා සිටින බවට සලකනු වේ. විශේෂයෙන් හොරි හැදුණු සුනකයෙකුගේ ශරීරයට වැහි වතුර වැටීමෙන් හමන දුර්ගන්ධය නියම ලක්ෂණයක් බව දැනගත යුතුමයි. මේවා ප්‍රේතයා සිටීමේ සරලම අවස්ථාවයි. මෙම ක්‍රියාවලිය පිරිත් කළ වතුර ඉසීමෙන් කලවම් නැති පිරිසිදු සාම්රාණි ආරක්ෂක මන්ත්‍රවලින් මතුරා දුම්මැල්ලීම වැනි සරල ක්‍රමයෙන් ඉවත් කළ හැකියි. දෙවනුව කෙනෙක් රහිතව ජල කරා මැරීම, දොර ජනෙල් අගුළු විවෘත කිරීම, මුදල් කසි ගණන් කිරීම, කළුවරේ කවුදෝ දිගු පියවර වලින් නැවිදීම, යම්කිසි ස්ථානයක තියෙන භාණ්ඩවල ස්ථානය වෙනස් කළද අස්ථානගත කිරීම නොකෙරේ. මෙයද ප්‍රේතාත්මයේ දෙවන පියවරයි. මෙම සිදුවීම කෙනෙකුට ප්‍රාණඝාත නොවූ නිසා ස්ථානය පිරිසිදු කිරීමෙන් නැති කළ හැකියි. මේ අවස්ථාවේදී කෙනෙකුට ආරූඪයක් නොවීම ඊට හේතුවයි. මෙවැනි ස්ථානවලදී ප්‍රේත තටුවක් දීමකින් මිස මේ වගේ දේවල් වෙනත් සුළු කටයුත්තකින් නැති කරගන්න බෑ. ප්‍රේත තටුව කෙසේ දිය යුතු වන්නේද යනු මීළඟ පැනයයි. විශේෂයෙන් ප්‍රේත තටුවක් දීමේදී හෝ කිසියම් දොළපිදේනියක් දීමේදී පාරම්පරිකව පැවතෙන එම ප්‍රේත තටුව ඍෂි නියමය අනුවම කළ යුතු වෙනවා. එනම් සැරියුත් මහරහතුන් වහන්සේ වදාළ පරිදි නර ඇඳුරන් ලවා කරගත යුතුය. මෑත යුගයේ යම් බුද්ධ පුත්‍රයන් යයි කියවාගත් අය මේ ක්‍රියාව කළද ඒ සැරියුත් මහරහතන් වහන්සේ නියමයේ පරිදි නර ඇඳුරන් විසින්ම කරගත යුතුය. ප්‍රථමයෙන් මේ ප්‍රේත තටුව යම්කිසි දොරකින් ගෙන යාමට හැකිවනසේ මිනිස් දන හිසට වඩා අඩු උස ප්‍රමාණයකින් විය යුතුය. සම්පූර්ණයෙන් කෙසෙල් බඩවලින් සැකසිය යුතුය. මෙසේ මේ අයුරින් සකස් කරන්නේ පසු මැතිරීමෙන් පසු ප්‍රේතයා සිටිනවාය සැක කරන ස්ථානවලට ගෙන යා හැකි පරිදි විය යුතු නිසයි. මෙම තටුවට නොඉඳුල් බතක් සහිත බොහෝ දේ තැබිය යුතුය. රා, අරක්කු, පළතුරු, කැවිලි, කොණ්ඩකටු, චීත්ත, ගොඩදිය මස් මින් සමහරක්. එසේ සිදු කර ප්‍රේත අවශ්‍යතා සපුරා නිවසින් හෝ ස්ථානයෙන් පිටත් කර නිවස ආරක්ෂා කළ යුතුය. කෙනෙක් වෙතොත් ඒ අවශ්‍ය දේවල් කර යාගේ සම්පූර්ණ කළ යුතුය. ප්‍රේතයා සුඛිත මුදිතව පළවා හැරීම මිස කරදර කර මුහුදේ ගඟේ දැමීම නිවැරදි ක්‍රමය නොවන බව පාරම්පරික গুপ্ත වේදියන්ගේ මතයයි.